මේ ඔබේ ආදරණීය ගාර්ඩනින් ටෝක් තැන්න බ්ලූබෙල් channel වෙතින් ගෙන එන තවත් එක් පරිච්ඡේදයක්. ජීවිතේ හරි පුදුමාකාරයි නේද? සතුට, දුක, තරහව, ආදරය, විරහව, සංතාපය, විනෝදය, නිහඬියාව, පාළුව, තනිකම, වේදනාව, කම්මැලිකම, අනුකම්පාව, බය, ලැජ්ජාව, පසුතැවීම, පුදුමය කියන්න බැරි වුණු තවත් හැඟීම් කොටයි. මේ දේවල් දැනුනේ නැති කෙනෙක් මේ ලෝකේ ඉන්න බෑ. ඒක හැමෝටම පොදු දෙයක්. සමහර වෙලාවට සමහර දේවල් ගැන හරි වෙනස් කෝණයකින් බලලා තීරණ ගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒත් සමහර වෙලාවට ආසන්න සතුට ගැන විතරක්ම හිතලා අපි ඒ වගේ තීරණ දැක්ක නොදැක්ක වගේ ඉන්නවා. ඒක හරි වැරදි නේද? දුර දකින්න, ඒ දුර කොච්චර ලස්සනද බලලා ඒ ගැන හිතලා සතුට වෙන්න ඔයාට පුළුවන්කම තියෙද්දී මේ ළඟක් ගැන හිත ගන්න සතුටින් වැඩක් නෑ නේද? ඉතින් අනාගතේ දකින හීනවලට යන පාර හොයන් ඒ පාරේ ඇවිදන් යන්න දවසක් එනවා ඒ ගමන නතර වෙන. හැබැයි එදාට අර ඔයා ඇවිදන් ආව පාර දිහා හැරිලා බලද්දී ඔයාට තරහා ගන්න බැරි මොකක්දෝ මහ අමුතු හැඟීමක් දැනෙන්න ගනී. ඒත් ඒ පාරේ ඔයා ඇවිදන් ආව විදිහ අනුවයි ඒ හැඟීම ධනාත්මකද නැත්නම් ඍණාත්මකද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ කිව්ව දේ ඔයාගේ ජීවිතයට සමීප කරගෙන බලන්න මම කිව්වේ ඇත්තක් නෙවෙයිද කියලා. ජීවිතේ අපිට මුණ ගැහෙන කඩයින් අභියෝග ඕන තරම්. ඒ හැම එකකින්ම පැනලා යන්න ඕන ඒවට උඩින් මිසක් ඒව අත්හැරලා නෙවෙයි. මේ බලන්න. ධානගත වූවෙකු ලෙස සිටිවනම සිටගෙන එතන 15 වසරකට හෝ 20 වසරකට පෙර අම්මාගේ මලකඳ වැළලූ මිනි වල ළඟ නොපෙනී කිසිම වෙනසක් සිව්රියන් පස් කන්දක් උඳු පියලි නිල් පලසින් වැසී ඇත කඳු පෑවුම හැමතැන එක සමානය. මේ මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ පද්‍ය ග්‍රන්ථයේ එන එක නිසඳස් කවියක්. බලන්නකෝ තමන්ගේ අම්මගේ මිනිය වලලපු දවසේ ඒ තැන තිබුණු විදිහ අනාගතේ වෙනස් වෙලා තියෙන විදිහ. නිල් පාට උඳු පියලිය පළසකින් වැහිලා හරි අපූර්වට තියෙන මහ පොළව යට හැංගිලා තියෙන කතාව නොදන්න කෙනෙක්ට ඒ බිම ගැන කිසිම දුකක් සංතාපයක් ඇති වෙන්නේ නෑ නේද? ඒත් ඒ පුතාට ඒක එහෙම නෙවෙයි. ඉතින් අපි අඩියක් තියෙන ගානේ මේ මහ පොළවේ ඔය වගේ කී දහහක් මිනිස්සු මිහිදන් කරන්නේ නැද්ද? ඒත් අපි ඒ ගැන හිත ලත වෙන්නේ නෑ නේද? ඉතින් හැමදාම හැමදේම එකම විදිහට තියෙන්නේ නැහැ. කවදම හරි ඒ දේවල් වෙනස් වෙන දවසක් එනවා. බුදුහාමුදුරුවොත් අනිත්‍යයි කියන දෙයින් කිව්වේ නැති වෙනවා කියන එකම නෙවෙයි. වෙනස් වෙනවා කියන එක. ඒ නිසා අද ඔයා ළඟ ඔය තියෙන ඍණාත්මක දැනීම හැමදාටම ඔයා එක්ක ඔය විදිහටම ඇලිලා තියෙන්නේ නෑ කියන එක මතක තියාගන්න. ඒ වගේමයි ධනාත්මක දැනීමත්. තමන්ට වඩා ඉහළින් වෙනත් කෙනෙක් නෑ කියලා තමන්ට ලැබුණු දේවල් ගැන ඕනවටත් වඩා පුරසාරම් දොඩවලා මාන්නයෙන් ඉන්න ඔයාගේ ඔය ආඩම්බරකම එක දවසකින් එක මොහොතින් එක නිමේෂයකින් නැති වෙලා යන්නත් පුළුවන් බව මතක තියාගන්න. ඉතින් ඒ හැම දෙයකටම සූදානම් වෙලා ඉන්න එක ඔයාගේ වගකීමක්. ඉතින් මම අද ඔයාලට ගොඩාක් දේවල් කිව්වා. ඇහෙන්න සැලැස්සුවා. මේ කිව්ව දේවල් දිහා හරි විදිහට නිදහස් මනසින් බැලුවා නම් ඔයාටම තේරෙන්නේ නැති මේ හැම දෙයක්ම ඔයාලා එක්කම බැඳිලා තියෙන ඔයාලා අත්දකින දේවල් නේද කියලා. ඉතින් එහෙනම් මම අදට සමුගන්නවා. මේ වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ පහලින් එකතු කරන්න යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. හැමෝටම සුබම වෙන්න ඕනි. Thank you.